හරි good evening ඔක්කොටම එහෙනම් අපි අද පටන් ගමු. අපේ ඇක්ටිවිටි ටික අපි ෆයිනලයිස් කරගෙන ඉවරයි. ටයිම්ලයින් එක හරි. ඊට කලින් මට පොඩ්ඩක් කියන්න ඕනේ. ඔයගොල්ලන්ගේ දැන් ඔක්කොම ෆ්ලොට් එක 0 කරගෙන තියෙන හැමෝම. ගිහිල්ලා මේ ස්කෙඩියුල් වල දැන් දන්න ස්කෙඩියුල් යන විදිය. හරි. ලා view block කරන්න. view block එකේ අපි බලන දේවල් තුනක් නෙමෙයි ඔය errors නැති වෙන්න ඕනි, warnings නැති වෙන්න ඕනි. හරි. එතකොට බලන්න උඩ තිබ්බේ errors warning නැති වෙන්න ඕනි. ඊට පස්සේ warning වල activity without predecessors එකයි, activity without successors එකයි. හරි. අර especially වෙනේම නැත්තම් හරි සමහර වෙලාවට තියෙන්න පුළුවන්. ඔය නිකන් milestone එකක් දා ගන්න පුළුවන් නේ. project එකේ ඇතුලේ මැද තැනක මේක දැන් මේ structure එක ඉවර වෙන තැන. හරි. අන්න ඒ වගේ ඒවා දාලා නැත්තම් දෙකයි තියෙන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟට තියෙන out of sequence activity with actual dates milestone activity typical relationship ඒවා නැති වෙන්න ඕනේ. ඊට පස්සේ ඔන්න තව එකක් තියෙනවා මෙයාගේ අහුවෙලා. ඒක හදලා නැහැ. finish milestone and predecessors have different calendars එකක් තියෙනවා. හරි. ඒ කියන්නේ end of the project කියන එකේ ඒකේ successor එකේ calendar වෙනස්. ඒ කියන්නේ හේතුව තමයි මොකක් හරි activity එකක් ඇති. දැන් මේ calendars දෙකක් අරක ඉවර වෙන දවස නෙමෙයි ඔයාගේ අනිත් end එක දාලා තියෙන්නේ. හරි ඒ end of project කියන activity එකයි ඊට තියෙන predecessor එක මම කියන්නේ මම හිතන්නේ මේකනේ project handing over එකනේ project handing over දෙකේ මේ calendar දෙකක් ඇත්තේ end of the project එකට 7 day calendar එක වැටෙන්න බෑ මොකද ඒක ඉවර කරන්න ඕනි 5 day එකකින් හරි ඒක තමයි ඔය තියෙන එක හදා ගන්න ඔය පස්සේ ඊට පස්සේ තියෙනවා මේ exceptions කියලා තියෙන critical activities තියෙනවා මෙයාගේ 48. හරි ඔයාගේ තියෙනවා එතකොට total activities ගන්න 449. හරි එතකොට ඒක බලන්න percentage එකක් විදිහට critical activities කොච්චරක් තියෙනවද කියලා. මේ මම කීයක් වගේ නේද? 10.7ක් වෙනවා. හරි. ඔන්න එතකොට shape හරි ඒ කියන්නේ සාමාන්‍ය critical activities තියෙන්න ඕනේ project එකක මේක මේ හොඳම point එකක් හරි මේ මතකම තියාගන්න ඕන point එක. ඔයගොල්ලන් හදන project එකක critical activities තියෙන්න ඕනේ project total activities වලින් 10 to 15% තමයි තියෙන්නේ. 10 to 15%. හරි ඒක මේ planning engineering අර norm එකක් හරි. මේ ඒක පවතින නිකන් දෙයක්. හරි ඒක අපි පවත්වාගෙන යන දෙයක්. ඒ වගේ එකක් තමයි හොඳ project එකක් වෙන්නේ. 10 to 15 හරි in between තියෙන්න ඕනේ. එතකොට ඔය 15 දැන් 15 කියනකොට 16 වුණත් එහෙම issue එකක් නැහැ. හරි දැන් ඕක සාමාන්‍යයෙන් 17 18 20 වලට වඩා විතර වැඩි කියන්නේ මොකක්ද? project එක under risk. හරි project එක under risk. ඒ කියන්නේ අපේ critical activities වැඩි. අපේ project එකේ 120%ටත් වඩා තියෙන critical activities. එතකොට අපේ project එක risk එකක තියෙන්නේ. ඒ කියන්නේ delay වෙන්න පුළුවන් ප්‍රමාණය වැඩි අපේ project එක. ඒ කියන්නේ අපේ ඔය තියෙන milestone එක, ඒ කියන්නේ project end date එක achieve කරගන්න තියෙන මේ විදිහ කරගන්න පුළුවන් ප්‍රමාණය මදි. ඒ කියන්නේ බෑ වගේ එකක් තමයි එන්නේ. එතකොට 10% වලට වඩා අඩුයි කියන්නේ in between 0 to 10 කියන්නේ අපේ project එකේ risk එකක් නැහැ. ඒ කියන්නේ මේක නිකන් project එකේ duration එක වැඩි වගේ එකක් තියෙන. එතකොට ඕනි විදිහකට achieve කරන්න පුළුවන්. ඒකත් පොඩ්ඩක් බලන්න ඕනේ. හරි. එතකොට නිකන් අපි consultant client නිකන් දෙනවා signal එකක් මේක මේ අපිට ප්‍රශ්නයක් නැතුවම කරන්න පුළුවන් project එකක් කියලා. එතකොට එහෙම තියෙද්දිත් අපි delay එකක් වෙනවා කියන්නේ ඒක අපේ පැත්තෙන් අපේ පැත්තෙන් ඒක මේ ඔව් අපේ පැත්තෙන් ඒක මේ වෙන්න ඕනේ නැති දෙයක්. හරි. ඒ කියන්නේ අපි ඒගොල්ලන්ට හැමදෙස්සම project එක හරි critical path එකේ කියන එක පෙන්වන්න ඕනේ. එතකොට අපි මේක මේ issue එකක් නැතුව මේක achieve කරන්න පුළුවන් task එකක් වගේ පෙන්වුවම අපිට delay එකක් ආන හිමේ claim කරගන්න අමාරු වෙන්නේ.
හරි එතකොට ඩිලේ වෙන්න පුළුවන් හැකියාවත් අඩුයි. ඉඳා in between 10 to 15 තියෙනවනේ මෙයාගේ 10.8 වගේ තියෙනවා. එතකොට මේක ඉෂුව එකක් නැහැ. ඒ වගේම තමයි අනිත් අයගෙත් ඒක බලන්න ඕනේ. හරි ඒක බලලා කාගේ හරි 15% තියෙන 16% වගේ තියෙනවා කියමු. එතකොට මොකද කරන්නේ? critical activities අඩු කරන්න ඕනේ. හරි critical activities අඩු කරන්න. critical activities අඩු කරන්න තියෙන්නේ දැන් critical path එක තියෙනවා. ඔයගොල්ලන් දන්නවා critical path එක ෆිල්ටර් කරගන්න longest path එක දාලා ඒකේ critical path එකේ තියෙන activities අපි අයින් කරගන්න ඕනේ. relationships වෙනස් කළා. relationships වෙනස් කරන එක තමයි අපිට තියෙන්නේ. ගොඩක්ම හොඳ ක්‍රමය. එහෙම නැත්නම් ඉතින් ඒකිනුත් අඩු වෙන්නේ නැත්නම් අපිට ඩියුරේෂන් එක ඒ දීලා තියෙන ඩියුරේෂන් එකට වඩා කොහොම රිලේෂන්ෂිප් එකෙන් අයින් කරගන්න ඕනේ. රිලේෂන්ෂිප් එකෙන් අයින් කරන්න වෙන ඩියුරේෂන් එක අඩු කරලා හරි ප්‍රොඩක්ටිවිටි එක වැඩි කරලා ඩියුරේෂන් එක අඩු කරලා ඒක මේක කරගන්න ඕනේ අචීව් කරගන්න ඕනේ. හරි කොහොම හරි critical activities 10 to 15 තියෙන්න ඕනේ. හරි ඒ bit in between තියෙන්න ඕනේ. ඔක ලොකු හොඳ පොයින්ට් එකක්. හරි. එතකොට එහෙම නැති කට්ටිය ඉන්නවා නම් ඒක හදා ගන්න මේ කවුරුත් මට ක්‍රිටිකල් පාත් එක හදා ගන්න බෑ කියලා මට මුකුත් ප්‍රශ්නයක් එහෙම ඇහුවේ නෑ. ඒතකොට මම හිතන්නේ ඒක හදලා ඇති. අපි ඊළඟ එතකොට ප්‍රොජෙක්ට් එකකට බලමු ඒක කොහොමද වෙන්නේ කියලා. හරි. ඔක තමයි මේ ප්‍රොජෙක්ට් එක කොස් ලෝඩින් ගැන තමයි අපි කතා කරේ. කොස් ලෝඩින් කරගන්න විදිය කොස් ලෝඩින් කරනකොට අපි BO ඇක්ටිවිටි ටික තියෙනවා අපේ ඇක්ටිවිටි එක උතන ක්‍රිටිකල් පාත් එකයි ටයිම්ලයින් එකයි ෆයිනලයිස් වුණාම අපේ ඇක්ටිවිටිස් ටික හරි ඇක්ටිවිටිස් ටික අපි කොපි කරගෙන ඊට පස්සේ ඒකට කොස්ට් එක එක ඇක්ටිවිටි එක ඩිස්ට්‍රිබියුට් කරන්න ගත්තා. එතකොට අපි ගොඩක් වෙලාවටම BOQ එකම ෆලෝ කරපු හින්දා අපිට ඒ ඇක්ටිවිටි එකට ඒ BOQ අයිටම් එකට අදාළ ඇක්ටිවිටි එකක් අපේ ඇක්ටිවිටි වල තියෙනවා. නැත්නම් ඒක BOQ අයිටම් එකට ඇක්ටිවිටි ගොඩක් තියෙනවා. එතකොට ඩිස්ට්‍රිබියුට් කළා හරි කොහොම හරි ක්‍රමයකට අපි කොස්ට් එක අපි දාගන්න ඕනේ හැම කන්ස්ට්‍රක්ෂන් හැම ඇක්ටිවිටි එකකටම එන්න ඕනේ. ඊට ජෙනරල් ඉන්ජිනියරිං වල ෂොප් ඩ්‍රෝවින් එතකොට මොන හරි ජෙනරල් අයිටම් සේෆ්ටි ඒ වගේ මොන හරි ප්‍රිම් අයිටම් වල තියෙනවා නම් කොස්ට් එකක් ඒක අපිට ඉන්ක්ලූඩ් කරන්න පුළුවන්. එතකොට මේ ඔය ඩිල්ෂාන් හොඳ ක්‍රමයකට දාලා තිබ්බා. මම ඒක පොඩ්ඩක් එයාට ඒක කරපු විදිය පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්න කියන මේක මම මේ කරන්න ඕනේ නැති දෙයක් ඒ වුණාට ටිකක් ඔයගලන්ට ගන්න දෙයක් තියෙයි. ඒකින්ද තමයි මම කරන්නේ. මොකද දන්නවද? ඒ කියන්නේ ඒ ඩිල්ෂාන් කරලා තිබ්බ විදිය හොඳයි. සමහරවිට ඔයගලන් සතියක් දෙකක් try කරලා කරන දේ මම හිතන විදියට 2-3 hours වලින් වැඩේ complete කරලා තියෙනවා. මේ එතකොට ඒක අපි දැනගන්න එකත් හොඳයි. ඒක අනිත් එක හැබැයි යාට පොඩ්ඩක් අසාධාරණයක් වෙනවා. මේ මොකද හැමෝම මේකත් සාමාන්‍ය ජොබ් එකක් මෙහි ගන්න එන එකනේ. හරි ඒ ක්‍රමයේ දැනගත්තට පස්සේ මෙයාට එහෙම එකක් වෙන්නේ නැති වෙයි. මම කියන්නේ ඒ වැලියු එක අඩු වෙනවා. හරි ලක්ෂ දෙකක් තුනක් විතර මෙයාට ගන්න පුළුවන් chance එකක් තමයි මේ අයින් කළා ඔයගලන්ට මේ කියා දෙන්නේ. හරි මම එහෙම සාමාන්‍යයෙන් තව කවුරු හරි කරන දෙයක් මෙතනදී එක්ස්ප්ලেইন කරන්න කියන එක කරන්නේ නැහැ. මොකද එයාගේ ඒ ටැලන්ට් එක අනිත් එක්කෙනාගේ අනිත් ටැලන්ට් එක ඒ වුණාට දැන් මේක ටිකක් හොඳ ක්‍රමයක් කියලා මම දැක්ක හින්දා ඔයගලන්ට පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්න කියලා කියන්න. දිල්ෂාන් පුළුවන් නේද අපිට ස්ක්‍රීන් එක ෂෙයා කරලා? දැන් හරි. මුලින්ම කියන්න ඕන මම මේ ඇත්තටම AI help එකෙන් තමයි ගොඩක් මේක කරේ. එතකොට මේකදී අර මම යූස් කරේ Claude එක යූස් කරද්දී ඇත්තටම එයාට මම කිව්වා ඒ කියන්නේ experience planning engineer කෙනෙක් construction field එක ගැන මට knowledge එකක් තියෙන කෙනෙක් වගේ project document එක refer කරන්න කියලා. ඊට පස්සේ එයාට මම දුන්න project document එක refer කරන්න මුලින්ම. ඇත්තටම මම අර IT නිසායි මම අර Claude Pro එක තමයි මම use කරේ. ඒක නිසා මම අර Opus තමයි කියන්නේ අර high මේක use කරන්නේ. ඒකත් එක්ක මම යාට project documents ටික දීලා ඊට පස්සේ මම කිව්වා එයාට ඊට පස්සේ මම දුන්නා අපේ මේ අපි මුලින්ම හදාගත්ත Excel sheet එකත් එයාට දුන්නා. Excel sheet එකක් දුන්නා format එක මේව fill කරන්න නැතුව. මේක තමයි මට fill කරගන්න ඕනි කියලා. ඊට පස්සේ මම XCR file එකත් export කරලා එයාට දුන්නා. ඒක ගැන දෙන්න ඕනේ නැහැ. අතන මෙතන activities ටික තියෙන හින්දා ඔක්කොම.
ඒක දීලා මම කිව්වා මොනවද හොඳ ප්ලෑනින් එන්ජිනියර් කෙනෙක් වගේ මේක රිෆර් කරලා ඊට පස්සේ වැලියුස් ටික එකතු වෙන්න ඕන තැන්වල එකතු කරලා සහ ඩිස්ට්‍රිබියුට් වෙලා යන්න ඕන තැන්වල ඒක ඩිස්ට්‍රිබියුට් වෙලා යන විදිහට මට මේක BOQ එක රිෆර් කරලා මට මේ අවුට්පුට් එකක් දෙන්න කියලා. ඊට පස්සේ මම ඉල්ලුවා එතෙන්දී රිෆර් කරපු BOQ රෙෆරන්ස් එක මොකක්ද සහ ඊට පස්සේ ස්පෙෂල් නෝට්ස් තියෙනවා නම් කොහොමද සහ ඔයා මේ කැල්කියුලේෂන්ස් කරද්දී දැන් අපේ ඇත්තටම මේ දැන් මේ වගේම වැලියුස් ඇත්තටම බෙදලා යන්න ඕන. එතකොට මම එයාට කිව්වා ඒ කියන්නේ එතෙන්දී වාගේ ලොජිකල් නොලෙජ් එක පාවිච්චි කරලා ඒ කියන්නේ කන්ස්ට්‍රක්ෂන් නොලෙජ් එක පාවිච්චි කරලා සෙපරේට් කරන්න වැලියුස් ගැලපෙන විදිහට කියලා. ඊට පස්සේ ඒකත් මම නෝට් එකක් විදිහට ඉල්ලගත්ත කොහොමද බෙදලා යන්නේ කියලා. ඊට පස්සේ එයා එතන නෝට් එකක් විදිහට දීලා තියෙනවා. ඊට පස්සේ යුනිට් එකත් මම එහෙමම තමයි ගත්තේ. යුනිට් එකත් එතනම එයා අදලා දුන්නා. ඊට පස්සේ කොස්ට් එක ක්වොන්ටිටි ඔක්කොම ටික අරගෙන ඊට පස්සේ එයා රිෆර් කරපු BOQ ඔක්කොම ටික මම ගත්තා. මට මිස් වෙලා තියෙනවද කියලා බලාගන්න. සහ ගැප්ස් තියෙන තැන් අයියේ මේවා දැන් මම යූස් කරන්න බැරි වෙච්ච ඒවා සහ ඒක තමයි අයියේ මම කන්ෆර්ම් කරගන්න ඕනේ කිව්වේ. සහ මැප් වෙලා නැති BOQs ඒ කියන්නේ එයාට හරියටම අයිඩෙන්ටිෆයි කරගන්න බෑ. අර මගේ හෙල්ප් එකක් ඉල්ලන්නේ මේ දේවල් ටික මැප් කරගන්න. ඔහොම තමයි කරේ. එතකොට එයා මොකද්ද ඔයාගෙන් කරගන්න බැරි අයිටම් මොනවද දීලා තියෙන්නේ? අය මෙතන පේනවද මේන්ටෙනන්ස් of existing road වගේ අයිටම් ටික. ඔව් අයිටම් සෙට් එකක් දීලා තියෙනවා. එයා කියනවා මේවා අපිට ඇඩ් කරගන්න පුළුවන් කියලා මේ මතක විදිහට ඇක්ටිවිටි එකක් ඇක්ටිවිටිස් ඇඩ් කරලා ඇඩ් කරගන්න පුළුවන් කියලා. සහ මේක යාට මේක නම් මම ඇත්තටම බැලුවේ නෑ. මෙතන තව සෙට් එකක් දීලා දෙනවා. මේ ටික තමයි ඇඩ් කරගන්න බැරි ටික. හරි. මෙහෙමයි මේ ඔය ඇඩ් කරගන්න බැරි ටික තියෙනවද? ඇඩ් කරගන්න බැරි ටික ගොඩක් ඒවා ලම්සම් තියෙන ඒවා ඒ වගේ ඔය කොෆ මේ අපි ඇඩ් කරගන්න ওই ටික නේද ඇඩ් කරගන්න බැරි ටික? total not loaded ටික 13 million තියෙනවනේ. ඔව්. හරි. එතකොට maintain of existing roads maintenance office engineers applying vehicle motorbike technical officer management assistant or work supervisor lab office aid පළවෙනි එකේ ඉඳන් ඔය අන්තිමටම සාමාන්‍යයෙන් ඔය 13 row එක office aid ඊළඟට මොකක්ද තියෙන්නේ office aid වලින් පස්සේ පළවෙනිට මේක කරලා තියෙනවා office aid labor voucher හරි ඔය සෙට් එකම ඉන්න ඕනේ පළවෙනි අපේ ජෙනරල් එකේ තියෙන ඒවානේ ඒ සෙට් එකම ජෙනරල් එකේ තියෙන ඇක්ටිවිටි එකකට දාන්න පුළුවන් අපි P6 ආයේ අංක වතන P6 layout කියන එකට හරි ඒකෙන් අපිට ගන්න පුළුවන් ඔය මොබිලයිසේෂන් එකට ගන්න පුළුවන් හරි වෙන ඇක්ටිවිටි එකක් නැහැ හරි වෙන ඇක්ටිවිටි නැහැ මොබිලයිසේෂන් කොන්ට්‍රැක්ටර් සයිට් ෆැසිලිටි එක්සෙට්‍රා කියන එතනට ওই ටික ඔක්කොම දාන්න පුළුවන් ඔක්කොම ටික එතන දාන්න පුළුවන් හැබැයි පොඩි මේකක් තියන්න ඕනේ එතන දැන් එතන වැලියු එක කීයද දන්නේ ඔක්කොම ඉන්නේ ඒ කියන්නේ දාගන්න බැරි වෙච්ච ටිකේදයි ඔක්කොගෙම ටික නෙමෙයි ඔය මේ ප්‍රිම් වල අයිටම් ටික දැන් අපි බලපු ඔෆිස් සයිඩ් එකක මම හිතන්නේ මේ වැලියු එක වෙන්න ඕන ආයෙ වැලියු එකනේ 1.4 මිලියන් එනවනේ එතකොට දැන්ට already 1.7 ද කොහෙද තිබ්බා එතකොට ලොකු වැලියු එකක් එනවා ඒක ඇක්ටිවිටි එකට එතකොට ඕගොල්ලන් දැනගන්න ඕනේ අප්ඩේට් කරන්න ඕනේ ඕගොල්ලන් ප්‍රොජෙක්ට් එක හැදුවේ ඕගොල්ලන් තමයි ඇක්ටිවිටි වල ගොඩක් දාලා නැත්තේ හරි ඒ වගේ එකක් නේ වෙලා තියෙන්නේ මේ එතකොට ඕගොල්ලන් දැනගන්න ඕනේ ඒක පොඩ්ඩක් මාසයක් විතර ඇදගෙන යන්න නැත්තම් අපේ වෙන්නේ අර
cost එක front loaded වෙලා තියෙන්නේ. අපේ activity එක පටන් ගත්ත ගමන් අපේ project එකේ ලොකු value එකක් පෙන්වනවා ඉස්සෙල්ලා achieve කළා කියලා. මේ එහෙම වුණාට ඇත්තටම අපේ payment එකක් යනකොට site activities පටන් ගන්නකරන ඔය දැන් තියෙන activity ඔක්කොම run වෙන්නේ නැහනේ. මේ එතකොට ඒක claim කරගන්න බැරි වෙනවා. ඒතකොට මෙහි බලනවා මොකද මේ ඉස්සරහින් ගොඩක් මේ front load වෙලා පෙන්නනවා. ඒ වුණාට ඇත්තටම මේ payment එකක් එනකොට පොඩි payment එකක් තමයි එන්නේ. එතකොට ඒක හැමතිස්සෙම අර activity එක close කරන්න නැතුව activity එක මාසයක් එකමාරක් විතර open තියාගෙන යන්න ඕනේ ඔයගොල්ලෝ. ඒක ඔයගොල්ලන් පොඩ්ඩක් දැනගෙන ඉන්න ඕනේ දෙයක්. ඒක නිකන් ටෙක්නික් එකක් වගේ. නැත්තම් උත්තර දෙන්න වෙනවා ඔයගොල්ලන්ගේ fault එකක් කියලා තමයි එන්නේ. කියන්නේ මෙහි සාමාන්‍ය project වල කියන්නේ government project වල ගොඩක් ඒවා government සාමාන්‍ය හොඳ client line ඒ වගේත් එහෙම තමයි. මේ cost curve එක අරන් බලනවා. දැන් මේ cost එකනේ cost curve එක අඳින්න තමයි යන්නේ. හරි schedule curve එක අඳින්න යන්නේ cost වල. ඒකේ අඳිනකොට කොහොමද අපේ cash flow එක තියෙන්නේ කියලා තමයි බලන්නේ. වෙන්න ඕනේ. හරි ඊට පස්සේ අපි මාසෙන් මාසෙට අප්ඩේට් කරනකොට forecasted cash flow එකත් බලනවා. forecasted එක. හරි එතකොට අපි පහු වෙනවා delay වෙනවා නම් අපේ cash flow එක තව මාස කීයක් යනවද? හරි අපි කලින් ඉවර කරනවා නම් එතකොට cash flow එක කොහොමද? හරි හැමතිස්සෙම cash එකත් එක්කනේ ඔක මේ project එකත් delay එක ඔක්කොම run වෙන්නේ. එතකොට ඒක අඳින්න යනවා. එතකොට අපේ cash flow එක දැන් ඇන්දට පස්සේ අපි මෙතන නිකන් ඒ activity ඔක්කොම දැම්මම front loaded වගේ වෙලා තියෙනවා. පළවෙනි සතිය දෙකේම එනවා මේ activity එක ලොකු cash එකක් තියෙන. හැබැයි ඒක ඇත්තටම actually අපි bill කරන්න ගියාම අපි දැන් bill payment එකක් දානකොට ඒ activity දැක්කම තේරෙනවා ඇති ඒවා තියෙන්නේ මේ engineer ගේ equipment එතකොට ඊට පස්සේ technical office එකේ ඒක අර monthly යන payment විදියට තමයි යන්නේ. පළවෙනි month එකේ පොඩි ගාණක් තමයි ඒකට එන්නේ. අන්න එතකොට ඕගොල්ලන් ඒ activity එක completed කියලා දාන්න හොඳ නැහැ. ඒක දැම්ම ගමන් completed දුන ගමන් අර ඕගොල්ලන් assign කරලා තියෙන මුළු cost එකම ඒකට assign වුණා කියලා ගන්නවා. හරි project එකට ගියා කියලා ගන්නවා. එතකොට ඔයගොල්ලන්ගේ cost curve එකේ plan එකත් එක්ක actual එක අඳිනකොට actual එකේ පෙන්නනවා actual as plan කියන එක අඳින්නේ. එතකොට actual as plan එකේ පෙන්නනවා ලොකු amount එකක්. ඒ වුණාට actually ඔයගොල්ලන් claim කරලා නැහැ ඒ ගාන. එතකොට QS department එකත් එක්ක පොඩ්ඩක් එනවා. ඒගොල්ලන් ඇයි මෙච්චර value එකක් තියෙද්දි claim කරන්නේ නැහැ වගේ එකක්. එතකොට ආය අනිත් පැත්තට QS ට කියන්න පුළුවන් නේ detail මේක එහෙම claim කරන්න බෑ කියලා එහෙම කිව්වම අපි ආය අනිත් පැත්තෙන් plan එක හිර වෙනවා. මේ claim කරපු නැති එකට. claim කරපු නෙමෙයි නිකන් unrealistic අගයක් ඒකට දාපු එකට. ඕක තමයි තියෙන්නේ. හරි සමහරවිට මෙහි project වල උතන activities ගොඩක් වැටෙනවා. ඔක්කොටම වගේ වැටෙනවා. මේ BOQ මේ BOQ ත් එක්ක අපේ ගොඩක් ලංකාවේ වගේ ඔය ප්‍රිම් කියන කතාව නැහැනේ. ඒකින්ද තමයි ඔය විදිහට වෙලා තියෙන්නේ. ගැටලුවක් නැහැ අපි එතනට ඒ amount එක දාමු. ඊට පස්සේ මෙයාගේ තව තිබ්බා unmap කරපු ඒවා BOQ ඒ ටිකත් ගමු. මොනවාගෙත් තියෙන්නේ කියලා. සාමාන්‍ය ඩිල්ෂන් ඔයාලට ඔබට ටයිම් එක කොච්චරක් ගියාද? සාමාන්‍යයෙන් පැය භාගයක් වගේ. අන්න ඒක තමයි වැදගත්. හරි. ඒ කියන්නේ මේ planning engineer කියන position එකේ තියෙන වැදගත් දේ තමයි ඕක. මේ දේ සාමාන්‍යයෙන් දැන් මම මෙහි ගිය මාසේ ආපු එක්කෙනෙක් ඉන්නවා cost loading කරලා activities 1000 ගණක් තියෙන project එකක්. ඒක දැන් සතියක් පුරාවට cost loading කරනවා. හරි. ඒ වුණාට ගැටලුවක් නැහැ. හරි. ඒ ටයිම් එක යනවා කියලා අපේ කට්ටියක් දන්නවා ඔක්කොම දන්නවා. එයාට ටයිම් එකක් තියෙනවා කරන්න පුළුවන්. එතකොට හරියට දන්නේ කෙනෙක්ට ඔබ වගේ පැය භාගයෙන් විතර ගියලා හැබැයි කරා කියලා කියන්න හොඳ නැහැ. ඒ ෆ්‍රී ටයිම් එක ගන්න. හරි ගොඩාක් වෙලාවට මෙහි ප්ලෑනින් ඉන්ජිනියරින් වලින් දැන් මේකේ හරි. ඊට පස්සේ තියෙන ඔය ලම්සම් මේවා ඩේ වර්ක් ඔය ඩේ වර්ක් කියලා තියෙනවනේ ඩේ වර්ක් කියන කෑල්ල මේ අපි ගොඩක් වෙලාවට මේ දාන්නේ ඔය වේරියේෂන් එකක් ආවොත් එහෙම මොනවා හරි කරගන්න කියලා තමයි ඔය ඩේ වර්ක් එක ලංකාවේ BOQ වල දාන්නේ. ඒකතර මේ මවුන්ට් එක අපිට ඇත්තටම වැඩක් නැහැ. හරි. ඒ මවුන්ට් එක අයින් කරලා දාන්න ඕනේ ඩේ වර්ක් කියලා තියෙන්නේ. ඩේ වර්ක් ලේබර් ඉක්විප්මන්ට් මැටීරියල් කියන තියෙන තුනම අයින් වෙන්න ඕනේ දෙකක්. ඒක අපේ BOQ එකට amount එකට එන්නේ නැහැ. ඒක මොකක් හරි ඉස්සරහට වේරියේෂන් එකක් ආවොත් අපේ මොන හරි අමතර වැඩක් ආවොත් තමයි අපි ඒ තියෙන රේට් වලින්
ක්ලේම් කරන්න තමයි ඔක දීලා තියෙන්නේ. එතකොට ඒ amount ටික එන්නේ නැහැ. ඊට පස්සේ තියෙනවා temporary bypasses for culvert and other structures. හරි. ඒකට 2 million තියෙනවා. අන්න ඔය 2 million වෙන්න ඕනේ traffic and management කියලා අපි දැම්මනේ activity එකක් හැම structure එකටම. ඒක equally distribute කරන්න හැම activity එකට. يعني 2 million. ඒ 2 million equally distribute කරන්න අපේ structures වල construction වල structures. structures ඔය retain wall culvert එහෙම තිබ්බ. අන්න එතන තියෙනවා හැම activity එකම දැම්ම ඔය තනනම් excavation තියෙන්නේ traffic management and safety කියලා තියෙනවා safety arrangement කියලා. හරි අන්න ඒ ඇක්ටිවිටි එකට දාන්න. හරි ඒ ඇක්ටිවිටි එකට equally distribute වෙන්න ඕනේ. හරි හැම එකේම තියෙනවා. එතකොට අපේ structures තියෙනවා කියමුකෝ 25ක් 20ක් තියෙනවා කියද. එතකොට 1 million sorry 2 million තිබ්බේ. එතකොට 1 lakh වගේ හැම එකටම මේ distribute කරලා දාන්න. හරි ඊළඟට demolition rebuilding properties. හරි එතකොට demolition කියලා එකක් තිබ්බේ අර demolition structures කියලා තිබ්බා අපේ එකක් නේද? activity එක construction වල පළවෙනි තුන්වෙනි activity එක construction වලම තුන්වෙනි activity එක වල පළවෙනි construction වල අන්න ඔතන තිබ්බා ඔය construction වල පටන් ගන්නකොට construction පටන් ගන්නකොට හරි. ඔගේ ඉල්ලෙන්. ඒකේ තියෙනවා ඔය dismantle concrete structures masonry culvert demolition existing building හරි ඒ හතරෙන් එකකට හෝ ඒක distribute කරලා හරි එහෙම දාන්න. හරි ඒකට අනිත් වැටලා තියෙන්නේ මොනවදද කියලා පොඩ්ඩක් බලන්න. හරි demolition rebuilding property ඒක මේ structures වලටම අර building කියන එකටම දාන්න පුළුවන්. හරි ඊට පස්සේ dewatering කියනකොටත් අපේ activity එකක් තිබ්බ හැම structure මේ structure එකේමනේ dewatering කියලා activity එකක් තිබ්බේ නැත්නම් excavation එකට තමයි දාන්න ඕනේ ඒක. බලන්න structures වල excavation එක තියෙනවනේ activity එක පොඩ්ඩක් ගන්නවා. structures වල excavation සාමාන්‍ය ඔය activity එකේ ඉන්න ඕනේ excavation for U-drain හරි අර වරහන් ඇතුළේ තියෙන්න ඕනේ including dewatering හරි කියලා තියෙන්න ඕනේ හරි. ඒක තමයි ඒක නැති එක තමයි ඔය case එක වෙලා තියෙන්නේ. ඒක එන්න ඕනේ මේ dewatering කියන එක එන්නේ excavation වලට. හරි structures වල excavation එකට ඒක distribute කරලා දාන්න. ඒකේ structures වලට නම් distribute කරන්න දෙයක් නැහැ. 130 නේ තියෙන්නේ. පොඩි ගානක් එන්නේ ඒක distribute කරලා දාන්න. ඒක හරි බලන්න coffered and crib sheeting shoring bracing කියන එක ඒකත් excavation වලට එන්නේ. yes okay හරි එතකොට coffer dam කියන එකත් එන්නේ මේ coffer dam crib sheeting shoring කියන එක ඒ කියන්නේ shoring එහෙම කියනකොට දන්නවනේ අපි ඔය කඩන් වැටෙනවාට shoring කරනවා. ඒ කියන්නේ deep excavation එකක් යනකොට තමයි ඒ වගේ දේවල් අර වටේ කඩන් වැටි වෙන්න මොනවා හරි වතුර එන්න නවත්තන්න ඒ වගේ තමයි coffer dam වගේ ගහන්නේ. ඒ වගේ දේවල් කරන්නේ. එතකොට ඒකත් එන්නේ structures වල excavation එකටම තමයි.
හරි ඒකත් ඩිස්ට්‍රිබියුට් වුණා නම් හරි. ඊට පස්සේ තියෙනවා 160 mm diameter UPVC service duct and marker post. Service duct and marker post. මේක කොහෙද තියෙන item එක පොඩ්ඩක් මට BOQ එකෙන් පෙන්නන්න කොහෙද තියෙන්නේ කියලා. හරි එහෙම වුණොත් ඒ යුටිලිටි අර shifting එකක් තිබ්බ ඒකට අපි ඒ දෙක distribute කළා දානවා. හරි එතකොට ඒ ටික හරි නේද? ඔව්. හරිනේ ක්ලියර් නේ? හරි. දැන් උතන්ට එනකන් කාටද කරගන්න බැරි වෙලා තින්නේ සහ මේක දැන් ආය මේ මොකද්ද අපි කරේ කියලා පැහැදිලි කරොත් එimhe P6 layout එකට යමු. මේ cost loading එකේ අපි Excel එකේ අපේ timeline එක finalize කරාට පස්සේ ඔය critical path එක අපි හරි ගස්ස ගත්තට පස්සේ මේ අපේ cost එක මේ activity වලට distribute කරන්න තමයි අපිට ඕනි උනේ. එතකොට අපි ඒ ටික copy කරලා මේ format එකකට දාගෙන activity ID, activity name, original duration, project baseline, start එක, finish එක තියාගෙන අනිත් columns ටික අපි delete කරගත්තා. ඊට පස්සේ අපි දාගත්තා unit, quantity, budgeted cost කියන එක. එතකොට unit එක හරි quantity එක හරි budget cost කියන එක අපි දාගන්න ඕනේ. alright. BOQ එකේ ඊට අදාළ cost එකක් තියෙනවා නම් මේ activity එකට දාන්න ඕනේ. එතකොට BOQ එකේ සමහර වෙලාවට ඒක BOQ item එකකට activity 10ක් විතර තියෙන්න පුළුවන්. එතකොට ඒ activity 10 අතර අපි distribute කරනකොට equally distribute කරන්න පුළුවන් තැන් තියෙනවා. එහෙම නැත්නම් අපි හිතුවොත් එහෙම සමහරත් ඒවා තියෙනවා equally distribute කරන්න බෑ. some provision විදියට ඒ කියන්නේ percentage එකක් දෙන්න ඕන. ඒ කියන්නේ මොකක් හරි structure එකකට සම්පූර්ණයෙන් මේ retain wall එකකට 1 million තිබ්බොත් එහෙම එතකොට excavation වලට ගොඩක් වෙලා 20% බේස් එකට 20% කියන්නේ සබ්ස්ට්‍රක්චර් ඔක්කොටම 40% වගේ යන්නේ. ඊට පස්සේ ඉතිරි ඒවට අන්න ඒ වගේ මොකක් හරි ඕගොල්ලන් මේක percentage එක decide කරලා තමයි මේක distribute කරන්න ඕනේ. එහෙම එක BOQ item එකට activity ගොඩක් තියෙනවා නම්. එහෙම නැත්තම් ඩිරෙක්ට්ම cost එක දානවා. හැබැයි මොනවා කරත් construction හැම activity එකටම cost එකක් තියෙනවා. මොකද construction activity එකක් අපි නිකන් කරන්නේ නැහැ කොහෙටවත්. අපි අනිවාර්යෙන් මේ construction activity එකට cost එකක් තියෙනවා. decision එක පොඩ්ඩක් check කරන්න හැම activity එකකම distribute වෙලාද කියලා. construction වල. හරි construction ගත්තම ඒකේ site surface එකේ ටිකක් තියෙනවා. surface එකේ ඇයි නැත්තේ apply tech code කියන එක නැද්ද? නෑ tech code කියන එක දෙකක් තියෙනවා. surface preparation for tech code apply tech code එක ඒ දෙකම එක item එකක්. ඒක BOQ එක item එකක් තියෙනවා. අපේ activity දෙකක් තියෙනවා. එතකොට වෙන්න ඕනි මේකෙන් සාමාන්‍යයෙන් 20% විතර surface preparation for tech code කියන එක distribute වෙන්න ඕන. හරි ඒ percentage එක ඕගොල්ලන්ගේ එකක් හරි. මේ ඔතන ඕනනම් activity එකක් කරන්න පුළුවන්. හරි. අපි එකත් හදාගත්තේ අර ChatGPT දාලා මේකයි ওই වෙලා තියෙන්නේ. surface preparation and apply tech code කියලා දැම්මම ඒක activity එකයි එක item එකයි ඒ ටික එන්නේ. ඊට පස්සේ finish hard shoulder concrete ඒකට නැද්ද? ඒකත් ඊළඟ ඒකම තමයි supply and place concrete for hard shoulder finish hard shoulder concrete කියන එක දෙකම එකයි. හරි එකම item එකේ category දෙකක් තියෙන. දෙකම නිකන් එකම වගේ තමයි. එතකොට ඒකේ half හරි සාමාන්‍ය නැත්තම් 20% හරි මේ ඔය ඊළඟ finish hard shoulder කියන එකට මේ කරන්නේ. ඒ කියන්නේ
ෆිනිෂින් හાર્ඩ් ෂෝල්ඩර් කියනකොට අර උඩ ෆිනිෂ් කරන එක කියන එක කරගෙන අපි 20% වගේ එකට දාන්න පුළුවන්. ඊට පස්සේ ෆයිනල් ඉන්ස්පෙක්ෂන් ඔෆ් සර්ෆේස් ඇප්ලිකේෂන් කියන එකට 10% වත් දාන්න. ඒක සර්ෆේස් ඇප්ලිකේෂන් කියන එකට ඒකට එන්න ඕනේ ඔය හાર્ඩ් කොන්ක්‍රීට් එකෙනුත් කෑල්ලක් එන්න ඕනේ ඇස්ෆෝල්ට් වෙයරින් කෝස් එකෙන් කෑල්ලක් එන්නත් ඕනේ 10% වගේ එතනට ඇප්ලයි වෙන්න. මොකද හැම පේමන්ට් එකම ඕකේ තමයි ඕකේ වෙන්නේ. එතකොට එතනට 10% ඩිස්ට්‍රිබියුට් කරලා තියෙනවා. හරි. ඊට පස්සේ ස්ට්‍රක්චර්ස් වල the excavation එකම තමයි ඔය disposal prepare compact drain bed ඒ ටික එන්නේ. ඊට පස්සේ කොන්ක්‍රීට් එක තියෙනවා. curing එකට කොන්ක්‍රීට් එකෙන් තමයි distribute වෙන්න ඕනේ 10% or 5%. හරි. remove from work ඒ දෙකට. ඊට පස්සේ backfilling එකට item නැහැ. backfilling එකට නෑ. backfilling එකට එනම් කෙලින්ම ගන්න වෙන්නේ ඔය cover slab එකයි කොන්ක්‍රීට් එකනුයි දෙකම එකතු කරලා හරි එක්ක කොන්ක්‍රීට් එකෙන්ම backfilling එකටයි finishing cleaning connection කාල්ලොට් එකයි final inspection එකට තුන්ටම distribute කරලා දාන්න. අර වඩාත්ම හරියන එකක් කියන්නේ හරිම කියලා එකක් නෑ දැන් නැත්තම් නෑනේ. දාන්න එකක් එතකොට ඔයගොල්ලන්ට දාන්න පුළුවන් එකෙන්ද මම කොන්ක්‍රීට් එකේ amount එක වැඩි හින්දා තමයි distribute කරේ හරි. ලේසි හින්දා. ඒ විදිහට අනිත් ටිකත් ඒ විදිහටම ඔය construction activities මේ හරියට වෙන්න ඕනේ. ඊට පස්සේ මේකේ ගොඩක්ම වැදගත් දේ තමයි මේකේ තව දෙයක් වෙන්න ඕනි මල්ලි. ඔයගොල්ලන් බලන්න මේකේ මේ ඩිස්ට්‍රිබියුට් වෙනකොට එහෙම පුළුවන් තරම් මේ දශම ගණන් නැතුව පුළුවන් නම් ඩිස්ට්‍රිබියුට් දශම ගණන් තියෙනවා නම් 2 ඩෙසිමල් වලට රවුන්ඩ් අප් කරලා දාන්න. හරි. ඩෙසිමල් 2 වලට රවුන්ඩ් අප් කරන්න. නැත්තම් මේක ලෝඩ් කරනකොට අපි හරි ෆයිනල් වැලියු එකක් එන්නේ නැහැ. හරි. ෆයිනල් මේ හරිම සෙන්ස් එකකට මේක මේ හරියන්නේ නැති වෙනවා. හරි පොඩි මේ රුපියලක දෙකක වෙනසක් වෙනවා. ඒක හදන්නත් බැරි වෙනවා. ඒකින්ද මේක අනිවාර්යෙන් 2 ඩෙසිමල් වලට රවුන්ඩ් අප් කරලා තමයි මෙතනට වැටෙන්නේ. හරි. අර වැඩියෙන් තියෙන බෑ 2 ඩෙසිමල් වලට හරියටම රවුන්ඩ් අප් වෙලා තියෙනවා. ගොඩක් වෙලාවට මම පුළුවන් තරම් try කරන්නේ මේක ඩෙසිමල් නැතුව ගන්න තමයි මම උඩරිම try කරන්නේ. හරි. හැබැයි BOQ එකේ ඩෙසිමල් තියෙනවා නම් ඉතින් කරන්න දෙයක් නැහැ නේ. එතකොට at least 2 ඩෙසිමල් වලට මේක රවුන්ඩ් අප් වෙන්න ඕන. ඔය විදිහට ඩිස්ට්‍රිබියුට් කරන හැම එකටම ඩිස්ට්‍රිබියුට් කරලා අපි ඊළඟ සතියේ S curve එක අඳිමු. මේ දැනට අද මම කරන්නේ මේ ටික දැන් ඔයගොල්ලන්ගේ තම සමහර කට්ටිය දැන් මෙයාගෙකින් නම් මට මේක ලෝඩ් කරන්න පුළුවන් ඒ වුණාට මේ සමහර කට්ටිය කරලා නැතුව ඇති ඒකින්ද මම මේ සතිය පොඩි chance එකක් දෙන්නම් මේ වැඩ ටික කරගෙන යන්න. හරි කොස්ට් එක අනිත් පැත්ත ලෝඩ් කරගෙන එන්න ඕනේ. හරි එතකොට ඊට අමතරව මම තව එකක් කියා දෙන්නම්. මේක ඔය බජට් කොස්ට් එකට එහා පැත්තෙන් තව කොලම් එකක් දාගන්න. තව කොලම් එකක් අපි දාගමු බජට් කොස්ට් එකට එහා පැත්තෙන්. රයිට් සයිඩ් එකෙන් හරි I කියන කොලම් එකේ ඒක අපි දාගමු productivity කියලා. daily productivity කියලා දාගමු. හරි daily productivity කියලා දාගෙන ඕකෙන් ඕක පිර වෙන්නේ මේ මොන හරි work එකක් තියෙන activity වලට විතරයි. ඒතකොට prim වල ඔය road survey කියන එක fill වෙනවා. හරි. වෙන activity ගන්න. ඒ කියන්නේ මොකක් හරි site work එකක් තියෙන ඒවා විතරයි fill වෙන්නේ. හරි. productivity කියන.
ඒ කියන්නේ ඒක උදාහරණයක් කිව්වොත් රෝඩ් සර්වේ එකේ ඩේලි ප්‍රොඩක්ටිවිටි එක දවසකට කොච්චරක් කරන්න පුළුවන්ද කියන එක. හරි. එතකොට සාමාන්‍ය රෝඩ් සර්වේ එකට දවසකට අපිට යන්න පුළුවන් 5 කිලෝමීටර් විතර. හරි මේකේ තියෙන්නේ quantity එක 0.5 කිලෝමීටර්ද තියෙන්නේ. නෑනේ ඔගේ කිලෝමීටර්ස් 6ක් තියෙනවා. හරි. මොකද ඒ 0.5 කියලා කොහෙන්ද ආවේ? quantity එක? පළවෙනිම ඇක්ටිවිටි වල තියෙන පළවෙනිම සෙට් එකේ. ඔව් කියලා. quantity එක 0.5 කියලා දීලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක මොකක් කර ඔය ගාන හදාගන්න දීපු එකක්. ඒක වැරදි. හරි 0.5 නෙවෙයි 6 මේක 6 කිලෝමීටර් තියෙන රෝඩ් එකක්. හරි. එතකොට 6 කිලෝමීටර්ස් කියලා එන්න ඕනේ. හරි. එතන ඔයා කරලා තියෙනවා. හරි. එතන මේ වැරද්ද තියන නිකන් ප්‍රැක්ටිකලි බලපුවම තමයි වැරද්ද තියෙන්නේ. හරි. ඒක 6 කිලෝමීටර් කියලා එන්න ඕනේ. සාමාන්‍යයෙන් per day එකකට 5 කිලෝමීටර්ස් වගේ කරන්න පුළුවන්. එතකොට daily productivity කියන්නේ මේ තියෙන එක නෙමෙයි අපි බලන්නේ මේ activity එකට සාමාන්‍ය normally daily productivity එක කොහොමද කියලා. ඒක තියෙන location එකත් එක දෙන්න දැන් සාමාන්‍යයෙන් දන්නේ නැති කට්ටිය හිටියොත් එහෙම මෙහි UAE වල මෙන්න මේ location එකේ මෙන්න මේ project එකේ කොහොමද productivity එක මේ activity කියලා අපවම ChatGPT ඔය ඕනි එකකින් අහුවම කියනවා. හරි unit එකත් එක්කම කියන්නේ කොහොමද කියලා. එතකොට මේක 5 කිලෝමීටර් වගේ දැන් civil හරියටම civil productivity එක හරි productivity එක අපිට අවශ්‍ය වෙන්නේ අපි construction activity එකට මම එතකොට ඒක හොඳට explain කරන්න පුළුවන්. construction activity එක. හරි. තාම ඩිවිෂන්ට අයිඩියා නැහැ construction activity එකක් කියන එක නේ. හරි. අයියේ මම ගිහිල්ලා ඉන්නේ මං හිතන්නේ ඩිලේ එකක් ඇති. ඩිලේ එකක් තියෙනවා. හරි. ඔව් මං ගිහිල්ලා ඕකේ. අනිත් එක මේ වාගේ මේකට ගන්නකොට Primavera වල group කරන මේ මොනවාද order එක ascending descending order එක පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. ඒක මේ හැමතිස්සෙම මම කිව්වා activity ID කියන column එකේ උඩ තියෙන පොඩි arrow එකක් කියන පොඩි triangle එකක් තියෙනවා. ඒක increase වෙන පැත්තට තමයි තියෙන්න ඕනේ. කියන්නේ පොඩි එකේ ඉඳන් ලොකු එක විදියට තමයි තියෙන්න ඕනේ. හරි වාගේ අනිත් පැත්තට ගිහිල්ලා තියෙන එකයි මේ 100,000 කියන එක යටට ඇවිල්ලා දැන් site clearing කියන activity එක පළවෙනිටම එන්න ඕනේ activity එක. ඒක අනිත් පැත්තට ගිහිල්ලා තියෙන්නේ. ඒ WBS එක ඇතුලේ. හරිනේ. ඔයාගේ තියෙන late finish එකට තමයි ඔයාගේ triangle එක වැටලා තියෙන්නේ. activity ID කියන එකට click කරා. හරි මං චේන්ජ් කරා මේ ඩිලේ එකක් ඇති පේනවා. ඔව්. ඔතනින් තමයි තියෙන්නේ. එහෙනම් ඒක තමයි case එක වෙලා තියෙන්නේ. හරිනේ. ඒක අතන ඒක ඒ කියන්නේ ඒ වගේ චුවාර පොඩි දෙයක් වුණාට පස්සේ අතන ටිකක් මේකත් එක්ක වැරදි. හරි මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක වැරදිනවා වැඩි. හරි. එතකොට ඒක වෙලා තියෙන එකයි මේ ඇක්ටිවිටි උඩ පහළ ගිහිල්ලා තියෙන්නේ වෙනස් වෙලා තියෙන ඕඩර් එක. A1 කියන සෙල් එකේ තමයි control A ඔක්කොම සිලෙක්ට් වෙනවා. හරි. අනේ
ඕපන් කරලා දෙන්න. හරි ඕකේ. හරි එතකොට අපි ගමු මේ සයිට් ක්ලියරින් වල පළවෙනි ඇක්ටිවිටි ලිස්ට් එකේ ගමු පොඩ්ඩක්. දැන් මේවට එනකොට එකම එක ස්ට්‍රක්චර් එකක අපි මේක දාගත්තා නම් ඊට පස්සේ ඔක්කොම කොපි පේස්ට් කරන්න තියෙන්නේ. පළවෙනි ඇක්ටිවිටි එක කන්ස්ට්‍රක්ෂන් ඇක්ටිවිටි වල හරි. සිග්නල් කේස් එකක් අය. මම ගිහිල්ලා ඉන්නේ පේන්නේ නැද්ද? හරි. එතකොට අපි බලමු සයිට් ක්ලියරින් and ග්‍රැබින් කියන එකේ ස්ක්වෙයාර් මීටර්ස් 200 තියෙනවා. 200 ස්ක්වෙයාර් මීටර්ස් තියෙනවා. එතකොට ඩේලි ප්‍රොඩක්ටිවිටි එක තමයි දාන්න ඕනේ. ස්ක්වෙයාර් මීටර්ස් 200 ස්ක්වෙයාර් මීටර්ස් කියනකොට සාමාන්‍යයෙන් 6 මීටර් width එකකින් වගේ ගත්තොත් එහෙම 6 නෙමෙයි නිකන් 5 විල ගත්තොත් එහෙම 40 මීටර්ස් වගේනේ තියෙන්නේ. එතකොට ඒක සාමාන්‍යයෙන් 1 day එකකින් කරගන්න පුළුවන් වැඩක්. එතකොට ඕකේ ප්‍රොඩක්ටිවිටි එක 200ක්ම දාන්න පුළුවන්. හරි එහෙම නැත්නම් ඊට වැඩි නෑ. සාමාන්‍යයෙන් අපේ ඩේලි ප්‍රොඩක්ටිවිටි එකක් බලන්න ඕනේ. හරි සාමාන්‍යයෙන් ඕකේ 500 විතර යනවා. ඩේලි 500 ස්ක්වෙයාර් මීටර්ස් විතර පුළුවන්. එතකොට ඒකට තියෙන්න ඕනේ 500 ස්ක්වෙයාර් මීටර්ස්. හරි તો 500 තමයි එන්න ඕනේ ඩේලි ප්‍රොඩක්ටිවිටි එක. යුනිට් එක අරමුම තමයි. යුනිට් එක අර පැත්තේ තිබ්බට මේකට යුනිට් එක අදාළයි. 500 කියන per day අපිට 500 ස්ක්වෙයාර් මීටර්ස් කරන්න පුළුවන්. අපි ගන්න යන්නේ අපිට 500ක් පුළුවන්. එහෙනම් 200ක් කරන්න කොච්චර වෙලාවක් යනවද කියන එක තමයි ඊළඟට ගන්න යන්නේ අපි ඉස්සරහට. හරි එතකොට අපි ඇත්තටම මේ ඩේලි ප්‍රොඩක්ටිවිටි ටික තමයි අපි මේ දාගෙන යන්නේ. එතකොට removal existing trees කියලා තියෙනවා. ඒකේ numbers 11ක් තියෙනවා. අපිට ඕකේ සාමාන්‍යයෙන් numbers 5ක් විතර දාගන්න බෑ. ඒවා practically චුට්ටක් හිතලා දාන්න. හරි එහෙම නැත්නම් හිතෙන්නෙම නැත්නම් ChatGPT එකට දාලා daily productivity එක ගන්න. ඒකත් fill කරලාම. හැබැයි අර හැමතිස්සෙම මේ පොඩ්ඩක් practical වෙන්න ඕනේ. හරි. අර ඒගොල්ලන්ට තේරෙන්නේ නැති කේස් එකක් වෙන්න පුළුවන්. එතනදී චුට්ටක් වෙන්න පුළුවන්. දැන් excavation තියෙනවා cubic meter 1632 තියෙනවා. excavation unsuitable soil කියන එක. හරි. එතකොට ඒකේ සාමාන්‍යයෙන් අපිට 300 වගේ තමයි තියෙන්නේ. හරි මේ productivity එක. හරි ඊළඟ earthwork වල අන්තිමට තියෙන excavation unsuitable soil කියලා. ඒකේ තියෙන්නේ 300 වගේ. හරි එතකොට slips වලත් එහෙම තමයි. slip වල 200 විතර වෙනවා. ඒක ඊට වඩා චුට්ටක් අමාරුයි. slip වල 1500 තියෙනවා. ඒක තියෙනවා. හරි. සාමාන්‍යයෙන් ඕගොල්ලන් අර days ගණක් ඔය දාලා තියෙනවනේ. ඔය roadway excavation 4 days 8 days එහෙම කියලා. ඒක හදාගන්නේ මේ productivity එකෙන් තමයි. හරි. හිතුණු date දාලා නෙමෙයි මම දැන් මේ පාර මේකේ මම දුන්නනේ මේ timeline එක. ඕගොල්ලන් ඊළඟ project එකක timeline එක හදන්නේ මේ productivity එකකින් තමයි. ඒ productivity එක major item වල තමයි දාන්නේ. නැත්තම් හැම එකේම activity 20000ක් විතර තියෙනකොට ඒ හැම එකේම productivity එක බල බල අපිට දාන්න බෑ. එතකොට අපි කරන්නේ හැමතිස්සෙම major item මේක run වෙන ඒවා තියෙනනේ ඔය site clearing, excavation, shoulders, bases, surface application. ඒ ටිකේ හදාගත්තා. ඉතිරි ඒවාට අපිට හිතන ගණන් ටික පොඩ්ඩක් adjust කරලා දානවා. හරි productivity එක එහෙම තමයි දාන්නේ. නැත්තම් ඉතින් අර වගේ prompt එකක් දුන්නොත් එහෙම මේක තමයි daily productivity එක, මේක තමයි අපේ quantity එක, duration එක දෙන්නේ කියලා. duration origin duration ටික දෙන්නේ කියලා. එතකොට ඒකත් එහෙම හදන්න පුළුවන් කෙනෙක් පැත්තට. කොහොම හරි කරලා origin duration ටික හැදෙන්න ඕන. හරි අපි දැන් productivity ටික තමයි දාගෙන යන්නේ. ඕගොල්ලන් ඔය හැම construction activity එකකටම productivity එක දාන්න ඕනේ. productivity එක දානකොට එක productivity එකක් නෑ. ඕගොල්ලන්ගේ සමහර කට්ටියට එක එක්කෙනාට එක එක ඒවා දාන්න වෙයි. ඒ වුණාට එක range එකක තියෙනවා. මෙයා 500 දැම්මම එයා ඊළඟ කෙනාගේ මේ at least 600 ඒ වගේ වෙන්න ඕනේ. හරි අනිත් එකනගේ 1500 ඒ වගේ ඒ උත්තර වෙන්න විදියක් නෑ. අපි එකක් කරලා ඊට පස්සේ පොඩ්ඩක් share කරගෙන බලමු අනිත් පැත්ත එක්ක. එතකොට මේ week එකේ තියෙනවා productivity එක දාන්න තියෙනවා budget cost column එක
ඉවර කරන්න තියෙනවා. හරි. හරි. එතකොට ওই දෙක තමයි අද අපි එතකොට මේ කතා කරපු දේවල් වල බජට් කොස්ට් එකයි ඊළඟ සතියේ මට බජට් කොස්ට් එක ලෝඩ් කරන්න ඕනි. පුළුවන් වුණොත් S curve එක අඳිනවා. එහෙම නැත්නම් පුළුවන් වුණොත් නෙමෙයි ඊළඟ සතියේ කොහොම හරි කොස්ට් එක ලෝඩ් කරලා S curve එක අඳිමු. එතකොට ඩේලි ප්‍රොඩක්ටිවිටි එක මේ වීක් එකේ අපි ඉවර කරගමු. එතකොට එතනින් එහාට ওই කොලම් ටික අපිට හදාගෙන යන්න පුළුවන්. කොස්ට් කර්ව් එක අඳින ගමන් ඊළඟට මම ප්‍රිමියරා වල ගිය සතියේ කියා දුන්නා මේ රිසෝසස් දාන්න. රිසෝසස් ටික ඇඩ් කරන්න. ඒ ටික ඇඩ් කරාද? යුනිට් ඇඩ් කරන විදිහත් මම කියා දුන්නා. රිසෝසස් ඇඩ් කරන විදිහත් මම කියා දුන්නා. එතකොට මෑන් පවර්, මැෂින් පවර් කියන එකත් ඔය දැන් මේ මම තව දෙයක් කියනවා ඔය ප්‍රොඩක්ටිවිටි එක ඕගොල්ලන් සර්ච් කරනවානේ මේ chat GPT එකෙන් හරි මොකක් හරි ක්‍රමයකින්. එතකොට දැන් ප්‍රොඩක්ටිවිටි එක සයිට් ක්ලියරින් වල ආවකින් 500 කියලා. එතනදිම ඒකට ඕනේ මැෂින් ටිකත් ඒතරදිම මැෂින් අවර්ස් හරි ඒ ඩේලි ප්‍රොඩක්ටිවිටි එකට ඕනේ මැෂිනුයි ඒගොල්ලන්ගේ මෑන් පවර් මැෂින් පවර් එකයි එතනදිම ගන්න. ඒකත් පුළුවන් නම් දාගන්න කොහෙන් හරි එළියේ. හරි ඒ කියන්නේ 500 කියලා තියෙන ස්ක්වයර් මීටර්ස් අපිට කරන්න පුළුවන්. ඒකට JCB එකයි ස්කිල් ලේබර් එකයි හෙල්පර් එක්කෙනයි අන්න ඒ වගේ ඕනි සෙට් එකක ඉන්නවනේ. හරි. ඒ සෙට් එකත් එතරම් තියන්න මොකද ඊළඟ ස්ටෙප් එක ඒක. හරි. ඒ අපිට ඕනේ මේ ප්‍රූව් එක දාගන්න එක. එතකොට මේ ප්‍රූව් එකේ සෙට් එක තමයි මෙතන මැෂින් පවර් කියලා අපි රිසෝස් විදිහට ඇඩ් කරගන්නේ. හරි. කියවන්න ඇති මේකේ තියෙන්නේ 11.5 කිලෝමීටර්ස් තියෙනවා අපේ ඊළඟ පාර්ට් B කියන එකට යන්න. BOK එකේ පාර්ට් B කියන එකට. හරි. ඔන්න ඔතන. තව එකට යන්න. හරි. 4 කියන තැන ඉන්න 4. හරි. 4 කියන්නේ මේ කියන්නේ මම දන්නේ හින්දා ඉතින් උතන්ට ආවේ. හරි 4 කියන්නේ ඔය supply and installation of pipe valves ඒ ටික. ඒතකොට pipes කියන එහෙම තියෙන උතන තමයි. එතකොට 4.2 වලට යන 4.2 වල තමයි තියෙන්නේ supply and install HDP pipes by butt joint. හරි එතකොට ඒකේ අපිට තියෙන මීටර්ස් ගන්න ඔය ඇත්තටම අපේ ස්කෝප් එක තියෙන උතන. හරි අපිට පයිප් එක කොච්චරක් ලේ කරන්න තියෙනවද කියලා. එතකොට 110 diameter එකෙන් පයිප් තියෙනවා අපිට 7.1 කිලෝමීටර් තියෙනවා. 160 එකෙන් 1.4 තියෙනවා. D200 එකෙන් 2.2 තියෙනවා. D250 එකෙන් 900 meters තියෙනවා. හරි එතකොට ඕක තමයි අපේ ස්කෝප් එක අචීව් කරන්නේ. ඕකට ඕනි අයිටම් ටික තමයි ඔය හැම තැනම විහිදිලා තියෙන්නේ. right එතකොට මේක මේ පයිප්ලයින් ප්‍රොජෙක්ට් එක ගන්න. එතකොට අපිට තියෙන්නේ අපේ නිකන් මේන්ලි අපිට කිව්වොත් මොකද කරන්න තියෙන්නේ? අපේ රූට් එක සර්වේ කරලා ෆයිනලයිස් කරගන්නවා. එක්ස්කැවේෂන් එක පටන් ගන්නවා. රික්වයර්ඩ් ඩෙප්ත් එකට එක්ස්කැවේෂන් එක කරනවා. හරි මම මේ කියන ටික හොඳට අහගන්න. හරි රික්වයර්ඩ් ඩෙප්ත් එකට එක්ස්කැවේෂන් එක ඉවර කරනවා. ඊට පස්සේ එක්ස්කැවේෂන් එකේ බෙඩ් එක ප්‍රිපෙයාර් කරනවා. බෙඩ් එක කියන්නේ මේ අපි එක්ස්කැවේෂන් කරලා ඉවර වෙන අපේ එන්ඩ් එකේ තියෙන බෙඩ් එක. හරි ඒ බෙඩ් එක ප්‍රිපෙයාර් කරනවා කියනකොට ඔගේ ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මෙහි ගොඩක් වෙලාවට සෑන්ඩි සොයිල් එකක් තියෙන්නේ. එතකොට සෑන්ඩ්ම තියෙන අවුලක් නැහැ. සමහර වෙලාවට ටිකක් මෙහි තියෙන රෆ් ටිකක් ගලක් අහු වෙනවා. ඒ වගේ තිබ්බොත් එහෙම සෑන්ඩ් ලේයර් එකක් දාන්න ඕනේ 100 මිලිමීටර් වගේ. ඒ කියන්නේ අඟල් 4ක විතර සෑන්ඩ් ලේයර් එකක් දාන්න. මොකද මේ පයිප් එකක් නේ තියන්නේ. පයිප් එකේ ගොඩක් උඩින් ඊට පස්සේ උඩ අපි හොඳට කම්පැක්ට් කරනවා. එතකොට අර යට ගලක් වගේ තිබ්බොත් එහෙම ප්‍රෙෂර් මේ වතුර ප්‍රෙෂරයිස් වෙලා යන්නේ. හරි එතකොට ඒක ලීක් යනවා. ඒක මේ පුපුරන්න පුළුවන්. මොකක් හරි ගලකට සෙට් වුණොත් ඒකින්ද තමයි අපි යට බෙඩ් එකට සෑන්ඩ් දාන්නේ. ඊට පස්සේ පයිප් එක තියෙනවා. ඊට සරවුන්ඩින් එකත් සෑන්ඩ් දාන්නේ. මුකුත් ගලක් අහු වෙන්න බෑ. සරවුන්ඩින් එකටත් පයිප් එක වැහෙනකම්ම සෑන්ඩ් දාන්නේ. ඊට පස්සේ
existing soil හරි ගෙනාපු imported soil එකකින් හරි මෙහි නම් ගොඩක් වෙලාට සෑන්ම තමයි මෙහි ලේසි සෑන්ම තමයි පාවිච්චි කරන්නේ ලංකාවේ නම් imported soil ගේනවා හරි imported soil ගෙනල්ලා layer by layer compact කරගෙන ඇවිල්ලා උඩම layer එකත් හොඳටම compact කරලා උඩ තිබ්බ විදිහට asphalt ඒ කියන්නේ carpet එක නම් carpet concrete නම් concrete interlock නම් interlock කරලා finish කරනවා හරි ඕක තමයි අපේ scope එක. එතකොට ඒකට උනේ items ටික තමයි ඔක්කොම තියෙන්නේ. එතකොට ඔය item summary කියන එකට යන්න. item summary එකේ තියෙන විදිහට තමයි අපේ හැදෙන්න ඕනේ මොනවද? අපේ හැදෙන්න ඕනේ WBS ටික construction වල. හරි. දැන් ඔයගොල්ලන් දන්නවා කාට හරි පැහැදිලි නැත්තම් කියන්න ප්‍රශ්න අහන්න හරි මම මේ ඔයගොල්ලන්ට මම එතනින් එහාට තේරුම් කරන්න යන්නේ. හරි. එතකොට ඔයගොල්ලන් කරන්න ඕනේ පළවෙනි first step එක තමයි ඔතන මේ මල්ලි E කියන කොලම් එකේ එක 1 2 3 කියලා ටයිප් කරන්නකෝ. first step ඊට යටින් එක ගන්න ඊට පහලින් ගන්න. අන්න ඔතන ඉඳන් බලන්න 1 කියලා ටයිප් කළා. හරි අපේ first step එක තමයි 1 කියන එක ටයිප් කරලා ඒක ටයිප් කරන්න. හරි. 1 කියන එකේ මම first step එක කියලා කියන එක හරි 1 කියන එක අපි වෙන්න ඕනේ project name එකයි starting date එක කවද්ද project name එක ඔයගොල්ලන් දන්නවා කමා එකක් දාලා starting date අපි ගන්නේ September 1st හරි commencement date කියන්න පුළුවන් එකට September 1st 2026 හරි 1st of September 2026 හරි හ්ම්. 26 කියලා හරි ඊට පස්සේ කමාවක් duration එක 560 days 60 60 days ඒක බින්දුව වදින්න නැතුව හරි 6 මොකක් ඕ ගහන්න හරි days හරි එතකොට ඕක තමයි ඔයගොල්ලන් එතකොට project window එකේ project එක හදන්න ඕනේ හරි project window එකේ project එක හදන්න ඕනේ ඔය detail ටික තියෙනවා calendars 3ක් තියෙනවා ඒක හදා ගන්න දන්න ඕගොල්ලෝ ඊට second step එක තමයි WBS එකට යන්න ඕනේ හරි second step එක WBS හරි WBS හරි එතකොට WBS එක හදනකොට ඔයගොල්ලන් දන්නවා දැන් අපේ ප්‍රධානම පහයි තියෙන්නේ general engineering procurement construction testing and commissioning handing over ඔය පහ තමයි තියෙන්නේ procurement construction testing and commissioning handing over ඔය main WBS ටික handing over okay ඊළඟ third step එක තමයි construction WBS එක inside එක ඇතුලේ construction WBS ටික හදන එක. හරි. එතන construction WBS කියලා දානවා. WBS හරි. third step එක හරි. construction WBS ටික තමයි ඔය තියෙන්නේ. හරි. survey and design pipeline track grading excavation ඒ ටික ඔය විදිහටම දාගන්න.
service connection duct ඒ ටික. හරි ওই විදිහටම තියෙනවා. හරි මම ඇක්ටිවිටි දාන ඒවා කියන්නම්. හරි එතකන් ඔය ටික කරගන්න. හරි ඔය ටික කළා මම next week බලනවා. හරි මේක එතකොට ඒත් එක්ක ඔයගොල්ලන් ඔය BOQ එක තව චුට්ටක් බලන්න, drawing තව ටිකක් බලන්න මොනවද තියෙන්නේ කියලා. ඔය ටික තමයි තියෙන්නේ. හරි ඕකේ මොන හරි දන්නේ නැති වචන තියෙනවා නම් අහන්න. ඒවා අහන්න හරි මෙතනදී ක්ලියර් කරගන්න මේකෙදි අහුවෙනවා දැන් මේ ඔය පයිප්ලයින් එකක් කියනකොට රෝඩ් එකයි ඒ රෝඩ් එකකදී කරන්න තියෙන ඔක්කොමත් කරනවා. ඊට පස්සේ සමහර ඔය මෙහි තියෙන ට්‍රාන්ස්මිෂන් ලයින් ඔක්කොම අහුවෙනවා. ඒ කියන්නේ කොමියුනිකේෂන්, එටිසලාට්, වෝටර්, ඉලෙක්ට්‍රිසිටි ඔක්කොම අහුවෙනවා. ඉන්ස්ට්‍රුමන්ටේෂන් ලයින් එක අහුවෙනවා. ඒකින්ද තියෙන ප්‍රශ්න අහන්න හරි මේක දන්නේ නැති වචන අර හිමේ ඔක්කොම ඇති අහගන්න. හරි එතකොට මම ඊළඟ next week එකේ අනිවාර්යෙන් NOC part එක කරමු. හරි no objection certificate part එක කරනවා. ඒ කියන්නේ ඒක මාරම වැදගත්. ඒක අනිවාර්යෙන් ඔයගොල්ලන් එන්නම ඕන එකක් මේක කෙනෙක්ගෙනින් ජොබ් එකක් හරි NOC part එක කියන්නේ ඒකින්ද අනිවාර්යෙන් next week set වෙමු. හරි මේකයි මම මේ active list එක Excel එකකින් import කරා මේ project එකට. ඊට පස්සේ මේක original duration date එක වැරදිලා තිබ්බේ. ඒ කියන්නේ මේකට ආපු dates ටික. ඊට පස්සේ මම මේ date එක manually මේකට මේකේ තියෙන values වෙනස් කරා. වෙනස් කරාට පස්සේ මේකේ total date එක මේ වැඩි වෙලා තියෙන්නේ. එතකොට ඒක මේ කොහොමද දන්නේ අඩු කරන්න ඕනේ මොකක්ද දැන් එතන තියෙන අවුල. අර වෙනස් වෙච්ච නිසා මම මේක manually තමයි කොහෙද වෙනස් වුනේ වට? ඒ කියන්නේ සම්පූර්ණ values ඔක්කොමයි මේක තිබ්බේ 50 ගණන් 60 ගණන් කොහොම තමයි ඒ Excel එකෙන් මේකට අවිල්ලා තිබ්බේ මම import කරද්දී. ඊට පස්සේ මම වෙනස් නිසා ඔයා manually කරා. මම මේ values ටික manually දැම්මා. හරි ඔයාගේ වැරද්ද මොකක්ද දන්නවද ගොඩක් මේ කැලෙන්ඩර්ස් වැරදි. කැලෙන්ඩර් ප්‍රශ්න තියෙනවා. ඔව් කැලෙන්ඩර්ස් වැරදි. කැලෙන්ඩර්ස් ඔක්කොටම 6 day එක තමයි assign වෙලා තියෙන්නේ. හරි අනිත් එක ඔය කැලෙන්ඩර් කොලම් එක මේ අන්තිමට දාගන්න. දැන් මේ විදිහට ඔයා Excel එකට copy කරොත් ඔයාගේ අර group and sorting කියන එක වෙන්නේ නැහැ. හරි ඒකෙන්ද මම මේක නම් දාගත්තා මේ කැලෙන්ඩර් එක අර මෙතන ටක් ගාලා දාගන්න. මේ හරි එතකොට අරක ඕක තමයි කැලෙන්ඩර් එක වැරදි. කැලෙන්ඩර් එක වැරදි ඉඳන් තමයි ඩියුරේෂන් එක වෙනස් වෙලා ඇත්තේ කියලා හිතනවා. ඊට පස්සේ මේ අන්තිමට අර last day එකේ share කරපු කෙනා ඒකේ total float එකත් එක්ක මගේ එක match වෙන්නේ නැහැ කියන මම මේ වීඩියෝ එකේ procedure එකටම කරගෙන ගියා. එතකොට මේ problem එකක් තිබ්බ මේක අර වෙනස ඒකක් තිබ්බා. ඒ total float එක මගේ ඒ වෙනකොටත් ගොඩක් ඒ වගේ 0 වෙලා තිබ්බේ. ඔව් දැන් මේ ඔය project window එකට යන්න project window එක. ඒකේ ඔයාගේ project එක select කරා. ඒකේ අර finish date එක දාලත් නැහැ. ඒ project එකද ඊළඟ project එකද? මොකක්ද දන්නේ නැහැ. මේ ඔව් ඒක finish date එක එන්න project එක. එතකොට තමයි හරියට plot එක හැදෙන්නේ. ඔය යට detail bar එකේ තියෙන dates වල must finish date එක මේ date එක ඔය finish date එක නෙමෙයි must finish date එක. ඔව් must finish date එක project end date එක වෙන්න ඕනේ. අර ඒකේ බලන්න date එකේ තියෙන time start date එක ගන්න පොඩ්ඩක්. ඒකෙත් දැක මේ starting time එකත් වැරදි. time එක calendar එකේ time එක තියෙන්න ඕනේ. අර එහෙම තිබ්බම ආය ජීවිතේටවත් තියෙන ඩියුරේෂන් එකට නම් ප්‍රොජෙක්ට් එක හදන්න හම්බෙන්නේ නැහැ. එතකොට දැන් මේකෙන් නම් එක දවසයි දෙකයි වෙනස් වෙන්නේ. ඔයාගේ ওই දවස් ගොඩක් වෙනස් වෙලා තියෙන කැලෙන්ඩර් එකේ. එතකොට මේකේ ඩේට් එක මේ ටයිම් එකත් හදන්න ඕනේ. ඩේට් එක තියෙන්න ඕනේ හරියට. මස් ෆිනිෂ් එකෙත් ටයිම් එක හරියට තියෙන්න ඕනේ. ඩේට් එක කැල්කියුලේට් කරලා අරගෙන 182 days ජූලයි 1st එකට ප්ලස් කරලා ෆිනිෂ් ඩේට් එක දාගන්න. එතනින් තමයි ෆ්ලොට් එක හැදෙන්නේ.
නැත්තම් ඔයාගේ අර ඒකට වගේ සේන ඔව් නැත්තම් යන දවසට ඉවර වෙන ප්‍රොජෙක්ට් එක ඔයාගේ කවද්ද ඉවර වෙන්නේ එදාට එයා ෆ්ලොට් එක 0 කියලා හදා ගන්න. හරි ඊළඟට එතකොට දැන් අපි ඔය settings ඔතන settings කියන මේකට settings කියන ටැබ් එක ඒක හරි ලෝගස් පාත් එක තියෙනවා. හරි මම දැන් එතකොටයි මේ ප්‍රොජෙක්ට් එක ටික දුරක් කරගෙන ගිහිල්ලා පස්සේ මේක ඩේට් එක වෙනස් කරන එක කරාට අවුලක් නැද්ද එහෙම ඒ ගැටලුව දැන් අවුලක් නෑ. මොකද ප්‍රශ්න හරි ඒ කියන්නේ හැමතිස්සෙම දැන් තියෙන ඩේට් එක තමයි කැල්කියුලේට් වෙන්නේ ස්කෙඩියුල් කරනකොට. හරි හරි දැන් ඉස්සෙල්ලාම කරන්න තියෙන ෆස්ට් ස්ටෙප් එක කැලෙන්ඩර්ස් ටික හදා ගන්න ඕනි. කැලෙන්ඩර්ස් ටික හරියට හදාගෙන මෙතනින් මස් ෆිනිෂ් ඩේට් එක වෙනස් කරලා ස්කෙඩියුල් කරන්න ඕන. හරි. හරි රිලේෂන්ෂිප්ස් හරි නේද? ඇක්ටිවිටි වින්ඩෝ එකට යන්න. ඔය ඉස්සෙල්ලා යාර තිබ්බ විදිහට මම ඒක අපි දාපු විදිහටම දැම්මන් නේද? අයිටි විදිහට ෆලෝ කරා හරි හරි. ඉන්ෂාල්ලා එහෙනම් අර විදිහට තමයි කරගන්න තියෙන්නේ.